ආයිබෝවන් අද වීඩියෝවේදී අපි සෝදානම් වන්නේ 2024 O level ගණිත ප්‍රශ්න පත්‍රය ආපු භාග ගණන සාකච්ඡා කරන්න. ඉතින් වීඩියෝවට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක on කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඉක්මනටම නරඹන්න පුළුවන්. අපි දැන් යමු ගානට. ගානේ මෙන්න මෙහිමයි කියන්නේ. ජනක තම මාසික වැටුපෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි වූ විට එම වැඩිවන මුදලට 6% ආදායම් බදු ලෙස ගෙවයි. එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලින් 6න් එකක් ඔහු ආහාර සඳහා වෙන් කරයි. ඉතිරි මුදලින් 5න් 3ක් ඔහුගේ වෙනත් වියදම් සඳහා වෙන් කරයි. ඉතින් මෙන්න මේ විදිහට කියන මේ විස්තරය අපි හොඳට අවබෝධ කරගෙන ගණන කොටස් වලට යන්න ඕන. ඉතින් අපි මේක මෙන්න මේ විදිහට අවබෝධ කරගමු. ජනකගේ මාසික වැටුප ලක්ෂයකට වඩා වැඩි වුණොත්නේ එයා ආදායම් බදු ගෙවන්නේ. ඉතින් ආදායම් බදු ගෙවල ඉවරුනන් පස්සේ ඉතුරු වෙන මුදල එයා මොකක්ද කරන්නේ? එයා ඉතුරු වෙන මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කරනවා. 6න් එකක්. එතකොට ආහාර සඳහා 6න් එකක් වෙන් කරාම එයා මොකද කරේ? එයාට අර ඉතුරු වෙන මුදල 6කට බෙදලා ඒකෙන් එකක් ආහාර සඳහා වෙන් කරා. එහෙනම් ඉතුරු වෙන මුදල කොච්චරක්ද? අර 6න් 5ක් නේද? 6න් එකක් ආහාර සඳහා වෙන් කරා නම් 6න් 5ක් තමයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මේ ඉතුරු වෙන මුදලින් 5න් දෙකක් 5න් ඉතුරු වෙන මුදලින් 5න් 3ක් ඔහුගේ වෙනත් වියදම් සඳහා වෙන් කරනවා. එහෙනම් එයාගේ ඉතුරු වෙන මුදල 6න් 5යි. මේ 6න් 5න් 3ක්. ඒ කියන්නේ මේ ඉතුරු වෙන මුදල නැවත 5කට බෙදලා ඒකෙන් 3ක් වෙන් කරනවා මොකටද? වෙනත් වියදම් සඳහා. ඉතින් එහෙම වෙන් කරාම ආයි ඉතුරු වෙන මුදල වෙන්නේ කොච්චරද? අර බෙදපු 6න් 5න් ඒ 6න් 5නේ 5කට බෙදලා 3ක් වෙන් කරේ. දැන් 5කට බෙදලා 3ක් වෙන් කරගෙන ඒක වෙනත් මුදල් වෙනත් වියදම් සඳහා ගත්තාම ඉතුරු වෙනව නේද මේ වෙන් කරපු 5න් තව දෙකක්. අන්න ඔය විදියට අපට මෙන්න මේ කියන විස්තරය තේරුම් ගන්න පුළුවන්. දැන් යමු එහෙනම් අපි ගානේ පළවෙනි කොටසට. ඉතින් ගානේ පළවෙනි කොටස කියන්නේ මෙහෙමනේ. ජනකට ලැබුණු මුදලින් 6න් එකක් වෙන් කර පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතුරු වෙනවද? එහෙනම් 6න් එකක් වෙන් කරා නම් තව කොච්චරද ඉතුරු වෙන්නේ? මෙන්න මේක නේද? එහෙනම් ගානේ පළවෙනි කොටසට උත්තරේ හරිම ලේසියෙන් අපට හොයාගන්න පුළුවන්. උත්තරේ විදිහට 6න් එකක් වෙන් කරා නම් ඉතුරු වෙන මුදල කියන්නේ 6න් 5යි. ඉතිරිය 6න් 5යි. ඊළඟට ගානේ කියනවා ආහාර හා වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකට ඉතිරි වන්නේ ලැබූ මුදලින් කවර භාගයක්? ආහාර සහ වෙනත් වියදම් වලට වෙන් කරන් පස්සේ දැන් අපි මේ කොටස හොඳට තේරුම් ගමුකෝ. ආහාර වලට වෙන් කරලා ඉතුරු වෙන මුදල මෙච්චරයි. මේ මුදල නැවත 5කට බෙදලා ඒකෙන් 3ක් වෙනත් වියදම් සඳහා වෙන් කරා නම් පස්සේ ජනකට ඉතුරු වෙන්නේ මෙන්න මේ මුදල නේද? ආහාර වලටයි වෙනත් වියදම් වලටයි මේ දෙක වෙන් කරා කියන්නේ අන්න ඉතුරු වෙන මුදල මෙන්න මේ. එහෙනම් ආහාර සහ වෙනත් වියදම් සඳහා වෙන් කර පස්සේ අපට ඉතුරු වෙනවා මෙන්න මේ මුදල. එහෙනම් 6න් 5 ගුණ කිරීම 5න් 2. අපිට මේක සුළු කිරීමක් කරන්න පුළුවන්. 5ට 5 බෙදෙනවා. ඒ වගේම 2ට 2 එකයි 6ට 2 ඒව 3. ඔය විදිහට බෙදාගත්තාම ලවය එනවා එක් වරක් 1 1යි. ඒ වගේම හරය එනවා 3 වරක් 1 3යි. එහෙනම් ඔය විදිහට වෙන් කරගත්තන් පස්සේ එයාට ඉතුරු වෙන මුදල වෙන්නේ මෙන්න මේ ගාන. ඊළඟට තුන්වෙනි කොටසේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඔහුට දැන් ඉතිරි වෙන මුදල රුපියල් 39600ක් නම් බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලත්
ආහාර සඳහා වෙන් කළ මුදලත් වෙන වෙනම සොයන්නලු. ඔහුට දැන් ඉතිරි වෙන මුදල 39600. ඒතර අපි මෙතෙන්දි හෙව්වෙත් ඒකම නේද? තුනෙන් එකක් කියලා හෙව්වෙත් ඒකම. එහෙනම් ඔය මුදලෙන් තුනෙන් එකක් කියන්නේ 39600යි. රුපියල් 39600. එතකොට අපෙන් අහන මුළු මුදල බදු ගෙවල ඉවරුනන් පස්සේ මුළු මුදල කියන්නේ ඒකනේ මේ ගාන වෙන්නේ. එතකොට 3න් එකක් 39600ක් වෙනවා නම් මුළු මුදල කියන්නේ 39600 ඒවා 3ක් කියවෙනවා. ඕක ගුණ කරගත්තාම උත්තරය ඔබට ලැබෙවි 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් බිඳුව බිඳුවයි 18න් 8 එකක් ඉතුරුයි 3 වරක් 9 27යි 28න් 8 දෙකක් ඉතුරුයි 3 වරක් 3 9යි 2යි 11යි. රුපියල් 1,18,800. ඊට පස්සේ අපට අහනවා ආහාර සඳහා මුදල. අපි ආහාර වලට මුදලත් හොයාගමු. ආහාර වලට යන්නේ අර ඉතුරු වෙච්ච මුදලෙන් 6න් එකක් නේද? එහෙනම් මෙන්න ඉතුරු වෙච්ච මුළු මුදල අපි හොයාගත්ත බදු ගෙවලා ඒකෙන් 6න් එකක් තමයි ආහාර වලට යන්නේ. 1,18,800න් 6න් එක. එතකොට අපිට 6න් බෙදාගත්තාම උත්තරේ එනවා රුපියල් 11ට 6 එකයි 5ක් ඉතුරු වෙනවා 58ට 6 ඒවා 9යි 4ක් ඉතුරු වෙනවා 48ට 8යි 0.2යි. එහෙනම් රුපියල් 19,800ක් කියලා ආහාර වලට යන මුදල අපිට මේ විදිහට ලැබෙනවා. යමු 4 වෙනි කොටසට. ඒක කියනවා මෙහෙම. බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද කියන්නේ. අපි 3 වෙනි කොටසදී හෙව්ව නේද? මෙයා බදු ගෙවල ඉවර වුණාන් පස්සේ එයාට අතට ලැබෙන වැටුප ඒ කියන්නේ රුපියල් 1,18,800ක් කියන. ඒ බදු ගෙවල ඉවර වුණාන් පස්සේ මෙයාගේ අතට ලැබෙන මුදල තමයි මේ තියෙන්නේ. ඒ මේ මුදල මෙයාගේ අතට ලැබුණේ මෙයා බදු ගෙවලනේ. ලක්ෂයකට වඩා වැඩි වෙන මුදලට තමයි මෙයා බදු ගෙවලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මුදල මම මෙන්න මෙහෙම බෙදාගන්නවා. මේ මුදලෙන් ලක්ෂයක් මම අයින් කරනවා. ඇයි ලක්ෂයක් අයින් කරන්නේ? මෙයා බදු ගෙවන්නේ ලක්ෂයකට වඩා වැඩි වෙන මුදලටනේ. එතකොට ඒ වැඩි වෙන මුදලට බදු ගෙවුවහම ඉතුරු වෙන මුදල වෙන්නේ මෙතනින් ලක්ෂයක් අයින් කරාම තව 18,800යි. එතකොට මෙන්න මේ 18,800ක බදු මුදලා ගෙවන්නේ කොච්චර මුදලකටද කියලා අපි ඉස්සෙල්ලා හොයාගන්න වෙනවා. අපි ඒක මෙහෙම කරමු. දැන් ගෙවන බදු මුදල් කියන්නේ 100ට 6ක්නේ. 100කට 6ක්. ඉතින් 100කට 6ක් ගෙවුවොත් ඉතුරු වෙනව නේද 94. 100කට 6ක් ගෙවුවොත් ඉතුරු වෙනවා 94. දැන් කිසියම් මුදලකට ගෙවලා ඉතුරු වෙන මුදල තමයි අපි දන්නේ. දැන් එහෙනම් අපි ඔන්න සමානුපාත ලියනවා 100කට බදු ගෙවුවොත් ඉතුරු වෙන්නේ 94ක මුදල. නමුත් අපි දන්නේ නැහැ මේ මෙච්චර ගානකට ගෙවුවොත් ඉතුරු වෙන මුදල තමයි 18,800ක් කියලා කියන්නේ. දැන් ඔයාලට ලේසියෙන් මෙන්න මේ උත්තරය මෙන්න මේ ගාන ගන්න පුළුවන්. හරස් ගුණිතය මේ විදිහට දැන් x ගුණ කිරීම 94 ඒක සමාන වෙනවා 100 ගුණ කිරීම 18,800. අපි x වලගේ හොයන්න මෙතනදී ඕන බෙදාගමු 94න් දෙපස්සෙම බෙදෙනවා. මේ විදිහට බෙදාගත්තාම ඔන්න x වල අගය එනවා කීයක්ද? මෙතන ලස්සන බෙදෙනවා 94 1යි 188 2යි 200 ගුණ කිරීම 100 කියන්නේ 20000ක්. රුපියල් 20000ක් කියලා තමයි. එතකොට මේ 20000 කියන්නේ ලක්ෂයකට වඩා වැඩි වෙච්ච මුදල. එහෙනම් එයාගේ මුළු වැටුප විදියට එන්නේ අර අයින් කරපු ලක්ෂයක් ඔය එකතු කරපු
මෙන්න මේ හොයාගත්ත 20000ත් එක්ක මුළු වැටුප එනවා රුපියල් 1,20,000ක් කියලා. රුපියල් 1,20,000ක් කියලා. යමු ගානේ අවසන් කොටසට. යම් අවස්ථාවක බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වේ නම් ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් නොවී පවතී නම් දැන් ඔහු ආහාර සඳහා වියදම් කරන මුදල වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද? එතකොට බදු අය කිරීමේ සීමාව ඉහළ දැම්මහම ජනක ආදායම් බදු ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එයාගේ අතටම එයාගේ මුළු වැටුප ලැබෙනවා නේද? ඒ මුළු වැටුප ලැබුණාම අර ආහාර සඳහා වෙන් කරන මුදල අපි කලින් හිව රුපියල් 19800ක් කියලා. ඒ මුදල වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි ප්‍රශ්නය අහන්නේ ආහාර සඳහා වෙන් කරන මුදල මුළු වැටුපෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියලා. මේක හරි ලේසි හදන්න. එතකොට අපි දන්නවා එයාගේ වැටුප 1,20,000යි. 1,20,000න් එයා වෙන් කරනවා ආහාර සඳහා 19,800. ඔක අපි ප්‍රතිශතයක් විදිහට හොයන්න නම් ගුණ කරගන්නවා 100ට 100. ගුණ කරගත්තාම හරි ලස්සන මේක සුළු වෙලා යනවා. මෙතන බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. ඒ වගේම මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 198 12න් බෙදන්න බෙදුනාම උත්තරය එනවා 16.5. එහෙනම් මොන ඔය විදිහට අපි 2024 O level ප්‍රශ්න පත්‍රය ආපු භාග ගාන හද විතර කරා.